මේ ස්ටැටිස්ටිකල් මැකැනික්ස් වල දැන් ගයාන් කිව්වේ නම් මිඩ් එක මැඩම් කියලා තියෙන්නේ ගයාන්ට මිඩ් එක මැක්ස්වෙල් බෝල්ස්මාන් වලින් විතරක් එනවා කියලා. හැබැයි බෝස් අයින්ස්ටයින් පාර්ට් එකත් ඉවරයි. එතකොට මේ ඒ පාර්ට් එකත් ඊට වෙලාව තිබ්බොත් කරන්න. නැත්තම් මං හිතන්නේ බෝස් මේ මැක්ස්වෙල් බෝල්ස්මාන් තමයි අහනවා කියලා ගයාන්ට කියලා තිබ්බේ මැඩම්. හරිද? මේ පාඩම් කරා. කොහොමත් අර මේ ෆර්මි මේ ඩෙරික් එක කරන්න මේ කොහොමත් මේ තාම උගන්නලා ඔක්කොම නැති හින්දා මං හිතන්නේ ඒකෙන් අහන්න නැතිවි. මේ හරි පටන් ගමු. මුලින්ම තියෙන්නේ ස්ටැටිස්ටිකල් ෆිසික්ස් වල මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවනේ. ඒක ටිකක් මේ දැනගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. මුලින්ම කිව්වොත් එහෙම ස්ටැටිස්ටිකල් මැකැනික්ස් කියන්නේ මේ අර මයික්‍රොස්කොපික් දේවලුයි මැක්‍රොස්කොපික් දේවලුයි අර මේ සම්බන්ධ කිරිල්ලක් තියෙන. දැන් මේ ඒක කිව්වොත් එහෙම දැන් ඔයාලට මතකයිනේ බෝල්ස්මාන් ව්‍යාපෘති චක්‍රය අර අපි මෙහෙම ව්‍යාප්ති චක්‍ර කියලා જાතියක් යන්දි. ඔහොම එව්වා. මේ මැක්ස්වෙල් බෝල්ස්මාන් එකෙන් අපි ගන්නෙ. අන්න ඒ වගේ මේකේ තියෙන අර වේගෙත් එක්ක පාටිකල් සංඛ්‍යාව වෙනස් වෙන එකනේ. එතකොට අපිට ඒ ගන්න නිරීක්ෂණය තමා මේ මැක්‍රොස්කොපික් මයික්‍රොස්කොපික් කියන්නේ ගොඩාක් පොඩි ඒ වගේ කියන්නේ අපි බලන්නේ වායු අණු වල චලනයනේ. අන්න ඒ වගේ මේ දෙක අතර සම්බන්ධය අපි කොහොමද මේ දේවල් ඩිටෙක්ට් කරන්නේ කියන එක තමයි මේ ස්ටැටිස්ටිකල් ෆිසික්ස් වලින් කරන්නේ. මේ අතරමැද්දේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ මයික්‍රොස්කොපික් පාටිකල්ස් ඒ කියන්නේ ඇටම්ස් මොලිකියුල් ක්වොන්ටම් මේ ස්ටේට්ස් ටික ප්‍රෝටෝන් ෆෝටෝන් අන්න ඒ වගේ දේවල් ස්ටැටිස්ටිකල් මෙකැනික්ස් වලින් තමා කරන්නේ. මොකද මෙයාලා හැසිරෙන වෙනම විදිහකටනේ. මෙයාලගේ ඩේටා ටික අපිට පේන විදිය අපිට පේන්නේ නෑනේ. අණුවක් අපිට පේන්නේ එක්කෝ උෂ්ණත්ව වෙනසක් පීඩන වෙනසක් එන්ට්‍රොපි එකේ වෙනසක් එනර්ජි එකේ වෙනසක් ඔන්න ඔහොමවනේ පේන්නේ. එතකොට අන්න ඒක අතර සම්බන්ධයක් හදන බ්‍රිජ් එක තමයි ස්ටැටිස්ටිකල් ෆිසික්ස් කියන්නේ. හරිද? අපි ඒක තමයි මේ කරන්න යන්නේ. ඒ ඇප්ලිකේෂන් යම් ඉස්සරහට. හරි. එතකොට මේ තියෙන්නේ probability theory එකයි mechanics thermodynamics ඔක්කොගේ එකතුව තමයි statistical method එක කියන්නේ. ස්ටැටිස්ටිකල් මෙතඩ් එකේ තියෙනවා මුලින්ම ගිබ්ස් මෙතඩ් එක තියෙනවා. ගිබ්ස් මෙතඩ් එකයි මේක කරලා තියෙන්නේ තර්මෝඩයිනමික්ස් මේ විතරක් පාවිච්චි කරලා ක්වොන්ටම් මෙකැනික්ස් නැතුව. ගිබ්ස් මෙතඩ් එකේ තියෙන්නේ ක්වොන්ටම් මෙකැනික්ස් නෑ. මේ ඒක පාවිච්චි කරලා තියෙන තර්මෝඩයිනමික්ස් විතරයි. මේ ක්වොන්ටම් මෙකැනික්ස් ඉන්වෙන්ට් කරන්න කලින් තිබ්බේවා. එතකොට මේකේ මේ ඇසෙම්බල්ස් තියෙනවා තුනක්. හරිද? මයික්‍රෝ කැනනිකල් ග්‍රෑන්ඩ් කැනනිකල් කියලා තුනක් තියෙනවා. හරිද? තව එකක් තමා ඩාවින් ලෝව මේ මෙතඩ් එක. ඒකෙදි ස්ටැටිස්ටිකල් අප්‍රෝච් එකක් තියෙන. මේක ක්වොන්ටම් මෙකැනික්ස් එක කියන්නේ. හරිද? එනර්ජි ලෙවල් ක්වොන්ටම් ස්ටේට් වගේ ඒවා තියෙනවා මේ. ඊදාර්ථේ මෙන්න මේ මෙතඩ් ටික යූස් කරලා අපිට මේ තර්මෝඩයිනමික් ප්‍රොපර්ටිස් එතකොට ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් අන්න ඒවා මයින්න පුළුවන්. තර්මෝඩයිනමික් ප්‍රොපර්ටිස් කියන්නේ ටෙම්පරේචර් එක ආභ්‍යන්තර ශක්තිය ඉන්ටර්නල් එනර්ජි ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් කියන්නේ ඔය F V වගේ ඒවා. ඒ වගේ ඒවා මයින්න පුළුවන්. හරි. ඊට පස්සේ ගිබ්ස් මෙතඩ් එක ගත්තොත් එimhe ගිබ්ස් මෙතඩ් එකේ අය බලන්න Gibbs method calculate average thermodynamic properties of a system such as temperature, pressure, energy using partition function කියලා එකක් තියෙනවා. හරිද? ඒකෙන් තමයි බලන්න. Important තියෙනවා this method is developed without using quantum mechanics. ඒ classical approach එකක් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ assembles තියෙනවා තුනක් කියලා කලින් කිව්වනේ. මයික්‍රෝ කැනනිකල් ග්‍රෑන්ඩ් කැනනිකල් කියලා තියෙනවා. ඊට පස්සේ බලමු ensemble එක කියන්නේ large collection of identical hypothetical system used to describe the statistical properties of a physical system. එතකොට ensemble එක කියන්නේ large يعني ගොඩක් මොකක් හරි එක දෙයක copies identical එක දෙයක copies ගොඩක් copies තියෙනවා නම් අපි ඒකට assemble එකක් කියලා කියනවලු. මේක ගන්න statistical properties describe කරන්න ගන්න එක. එතකොට නැත්නම් අපිට කියන්න පුළුවන් assemble a collection of many imaginary copies of
of the same system prepared under the same external condition used to compute average macroscopic properties statistically. يعني ස්ටැටිස්ටිකලි අපිට يعني අපි ගන්න වායු ගත්තොත් එහෙම එවල එක වගේ කියලානේ ගන්න වායු අණු ඔක්කොම. එතකොට එහෙම එකකට තමයි කියන්නේ ඒ වගේ ගොඩාක් තියෙනවා කියලා ගන්න. එහෙම එකකට තමයි අපි කියන්නේ ඔය assemble එකක් කියලා. තුනක් තියෙනවා. එකක් තමයි මයික්‍රෝ කැනනිකල් assemble. මේකේ අපි මේ වෙලාවේ සලකනවා EV සහ N constant කියලා. ඒවා වෙනස් වෙන්නේ. මේකේ තේරුම තමයි සිස්ටම් එක isolated. ඒ කියන්නේ වහලා තියෙන. ඔයාලා දන්නවනේ. එනර්ජි එක එක්ස්චේන්ජ් වෙන්නේ. ඒක තමයි මයික්‍රෝ කැනනිකල් කියන්නේ. ඊට පස්සේ තියෙනවා අයික්‍රෝයනිකල් වලට ගන්න සමීකරණයක් තමයි මේ තියෙන්නේ. S සමානයි K ln omega E කියන එක. ඊට පස්සේ omega කියන්නේ number of states with energy. energy E එක කියන states ගාන. ඊට අපි දානවා canonical assemble. canonical assemble එකේ තියෙන විශේෂත්වය තමයි temperature, volume, number of particles are constant. ඒවට කොන්ස්ටන්ට්. එනර්ජි එක වෙනස් වෙන්න පුළුවන්. මේක අර isolated නෙමෙයි. හරිද? ඊපස්සේ මේකට තියෙන සමීකරණ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ E කියන්නේ sum of all possible energy states ඔන්න ඔහොමයක් තියෙනවා. partition function එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ grand canonical T V mu chemical potential එක නියතයි. ඒකේ එනර්ජි එකයි පාටිකල් නම් ගානයි වෙනස් වෙන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන සම්බන්ධයක් තමයි මේ තියෙන්නේ. හරිද? මේවා නිකන් ඔය ඉන්ට්‍රොඩක්ෂන් වලින් ඔය පාස් පේපර්ස් වල මේ වලින් නම් අහලා නැහැ. මිඩ්ඩයක් ඉඳලා හයිත් දන්නෙත් නැහැ. නිකන් මේ මෙන්න මේ ටික නිකන් මුලින් කිව්වා. ඊට පස්සේ තව අපි මේ මුලින්ම මේ අර මූලික අර පදනම වගේ දාගෙන ඉන්නේ. හරිද? මේ ටික නිකන් කියවලා තේරුම් ගන්න පුළුවන් මම නිකන් කියන්නේ. හරිද? ෆේස් ස්පේස් එක ගත්තොත් එහෙම ෆේස් ස්පේස් කියන්නේ දැන් අපේ ස්පේස් එක තියෙනවනේ ස්පේස් එකේ තියෙන xy z කියලා ඛණ්ඩාංක තුනක්නේ අපි ඒකට එකතු කරනවා මොමෙන්ටම් කෝඩිනේට්ස් කියලා. ඒ කියන්නේ ගම්මෙතාව තියෙනවා කියලා හිතනවා xy z කියලා තව එකක ඒකට අපි කියනවා මේ තියෙන්නේ පොසිෂන් කෝඩිනේට් එක කියනවා xy z. මොමෙන්ටම් කෝඩිනේට්ස් කියන්නේ px py pz. එතකොට මෙන්න මේ දෙකම එකතු වෙලා තමයි මේ පේස් ස්පේස් කියන එක හදන්නේ. එතකොට මේ සිංගල් පාටිකල් එකකට තියෙන්න පුළුවන් ඩයිමෙන්ෂන් 6ක්. හරිද? අපි ඒකට කියනවා ෆේස් ස්පේස් නැත්නම් මියු ස්පේස් කියලා. ඕකට තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ආයි ෆේස් ස්පේස් හරි මියු ස්පේස් හරි කිව්වොත් එහෙම ඔයාලා මතක තියෙනවනේ xy z අමතරව මොමෙන්ටම් කෝඩිනේට්ස් තුනකුත් තියෙනවා කියලා. ඊට පස්සේ ෆේස් ස්පේස් වොලියුම් එලිමන්ට්. එතකොට දැන් අපි මොකක් හරි එක වොලියුම් එක ගන්නෙ ඒක xy z දැන් වොලියුම් එක ගත්තොත් එහෙම xy z මේ ಗುಣ කරලා ගන්න පුළුවන් නේ කොටුවකන නේ හිතන්න මේව රෙක්ටැන්ගල් එකක් තියෙනවා කියලා රෙක්ටැන්ගල් හරි ඒ වගේ මේ 3D ඔබ්ජෙක්ට් එකක් තියෙනවා තිබ්බොත් මෙයාගේ උස පළල දිග ಗುಣ කරලා වොලියුම් එක ගන්නවනේ අපි ඒ වගේ ස්පේස් ස්පේස් එක දැන් මේ 3D නේ දැන් අපි ගන්නේ මේ කෝඩිනේට්ස් එක්කම මේ මොමෙන්ටම් කෝඩිනේට්ස් උත් ගන්න ඕනේ. හරිද? දැන් මෙතන මම අරගෙන ඉන්නේ D කියන්නේ පොඩි ඒවානේ. පොඩි ඒවා dx dy dz අමතරව මේ ස්පේස් ස්පේස් එකේ වොලියුම් එකට ඇඩ් කරන්න ඕනේ pdx pdy pdz ඔය සෙට් එකත් ඇඩ් කරන්න ඕනේ. අපි ඒකකට කියනවා මේ ස්පේස් ස්පේස් වොලියුම් එලිමන්ට් එක කියලා. හරිද? ඔන්න ඔහොම ඒවා තියෙනවා. හරිද? ඒ කියන්නේ පොඩි රීජන් එක මේ තියෙන this represent a small region of phase space that the particle can occupy. particle එකක් occupy කරන්න පුළුවන් පොඩි මේකක් අඳුන්වන්න තමයි phase space volume element එක ගැන කතා කරන්නේ. ඊට පස්සේ degrees of freedom කියන්නේ ඉතින් මොකක් හරි මේ number of independent variable need to describe the motion of a system ඕක thermodynamics වලත් කරානේ. මේක එච්චර වැදගත් නෑ. අපි මේවා දන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් තමයි වැදගත් පාර්ට් එක පටන් ගන්නෙ. අරවා ටික එච්චර මේ එන්ඩ් වල අහලා නෑ. ඔය අර මේ පාස් පේපර්ස් බැලුවම තේරෙනවා කලින් මම උගන්වපු
කියලා දුපු ටික එච්චර ලොකුවට අහලා නැහැ. ටිකක් අයිඩියා එකක් තිබ්බොත් ඇති. හැබැයි කියන්න බෑ මිඩ් එකට හයිද කියලා. ඊට පස්සේ density of a quantum state GE මෙන්න මේක හැමතැනටම ඕන වෙනවා. හරිද? GE කියන එක හැමතැනටම ඕනේ. හරිද? ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන් හැමතැනටම මේක එනවා. density of a quantum state කියන්නේ නිකන් ඝනත්වය වගේ දෙයක්. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ එනර්ජි දෙකක් තියෙනවා කියලා මේ E කියලා එකක් තියෙනවා. E වලට වඩා DE ප්‍රමාණයක් වැඩි මේ ලෙවල් එක තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ දෙක අතර තියෙන අතර කොච්චරක් තියෙනවද ක්වොන්ටම් ලෙවල් ස්ටේට් කීයක් තියෙනවද? අන්න ඒක තමයි GE කියෙන් කරන්නේ. GE කියන්නේ මොකක් හරි ශක්ති මට්ටම් ශක්ති අපි කියන්නකෝ මෙතන 100 කියලා. E කියන්නේ 100ට. DE කියන්නේ හිතන්නකෝ 5යි කියලා. DE කියන්නේ 5යි කියලා හිතන්නකෝ. එතකොට මේ තියෙන්නේ 105. හරිද? එතකොට 100ත් 105ත් අතර තියෙන ක්වොන්ටම් ස්ටේට් ගානට තමයි GE කියන්නේ. තේරුණානේ? හරිද? එතකොට මේක ඩෙන්සිටි එක අපිට ගන්න පුළුවන් මොකක්ද? දැන් අපි මොකක් හරි එක ස්කන්ධයේ බෙදීම මේ මොකක්ද පරිමාව වගේ තමයි. මේක අපිට ගන්න පුළුවන් මේ යට තියෙන විදිහ තමයි ගොඩක්ම ගන්නෙ. number of quantum state between මේ දෙක අතර තියෙන දැන් හිතන්න මේකේ තියෙනවා quantum state තුනක්. තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. හතරක් තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. ක්වොන්ටම් ස්ටේට් 4යි මේ දෙක අතර. එතකොට G වෙන්න ඕනේ කීයද? මේ වගේ නෙමෙයි තියෙන්නේ ඉතින් මම මේ තේරුම් ගන්න කියන්නේ. ක්වොන්ටම් ස්ටේට් 4ක් තියෙනවා මේ 100ත් 105ත් අතර. ඒක බෙදන්න ඕනේ මෙන්න DE කියන එකෙන්. DE කියලා ගත්තම 5ටනේ. DE සමානයි 5යි කියලා ගත්තේ 5. එතකොට මෙන්න මේක තමයි සරලව ගත්තොත් ඩෙන්සිටි එක කියන්නේ. ඝනත්වය වගේම තමයි. ඒ වගේ සංකල්පයක්ම තමයි. එතකොට මෙතන තියෙන්නේ DE බෙදීම maximum value of energy difference between consecutive energy level. ඒ කියන්නේ මෙන්න මේ දෙකක් අතර තියෙන මැක්සිමම් වැඩිම එනර්ජි වෙනස. එතකොට මෙතන වෙනස කීදාන්නකෝ 0.2යි කියලා මං හිතන්නම්කෝ. එතකොට මේකේ එනවා D කියන්නේ 5 බෙදීම 0.2. ඕකටත් කියන්න පුළුවන්ලු ඩෙන්සිටි මේ ඩෙන්සිටි එක කියලා. ඔහොම එකක් තමයි තියෙන්නේ. හරිද? ඒක තේරුණානේ? තේරුම් නැත්නම් කියන්න මං ආයෙ කියලා දෙන්නම්. ඊට පස්සේ මේ තියෙන්නේ energy levels of particle in 1D box 3D box ක්වොන්ටම් වල තිබ්බ සංකල්පයක්ම තමයි ක්වොන්ටම් කෙමිස්ට්‍රි වල තිබ්බනේ මේ වගේ එකක් ඒ කියන්නේ XYZ වගේ එකක් තියෙනවා නම් ඒක එක ලෙවල් එකක් එක ඒක මත ක්වොන්ටම් මතක නැත්තම් මොකක් හරි එක 3D වේලාවේදී ක්වොන්ටම් ලෙවල් එක තියෙන මොකක් හරි දැන් හිතන්න ඕන තියනවා කියලා ඔන්න XYZ කියන කණ්ඩාංක තුන තියෙනවා. මට ඕනේ මෙන්න මේ හරිය ඔන්න ඔහම ක්වොන්ටම් ලෙවල් එකක් තියෙනවා. මේ ක්වොන්ටම් ලෙවල් එක කියලා හිතන්නකෝ. මෙන්න මේ ලෙවල් එකේ මෙතන මට XY කෝඩිනේට් තුනක් තියෙනවානේ. හරිද? XY කෝඩිනේට්ස් තුනක් තියෙනවා. හරිද? මේ XY කෝඩිනේට්ස් තුනක් තියෙනවා YZ කෝඩිනේට්ස් තුනක් තියෙනවා. ඒ දැන් මෙතන එනර්ජි එක මට කියන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් විදියට. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේක 1 නම් මෙතෙන්ට n සමානයි 1 කියලා ආදේශ කරාම මෙතන 1 කියන තැන එනර්ජි එක මට එනවා. ඕක තමයි මේක. ඕක තමයි දෙන මේ සිද්ධිය උතන වෙන්නේ. එතකොට මේ ග්‍රවුන්ඩ් ස්ටේට් එක කියලා කියන්නේ n x ny nz කියන තුනම xy කණ්ඩාංක තුනම එකට සමාන වෙච්ච වෙලාවෙදී අපි කියනවා ඒ ග්‍රවුන්ඩ් ස්ටේට් එකේ තියෙන්නේ කියලා. ක්වොන්ටම් වල කියලා දෙනවා n සමානයි බිංදුව වෙන්න බෑ කියලා ඔහොම එකක් තියෙනවනේ. මේ n සමාන 1 තමයි යන්න පුළුවන් ආම ගන්න. එතකොට ඒක තමයි ග්‍රවුන්ඩ් ස්ටේට් එක. එතකොට හිතන්නකෝ මේ ෆස්ට් එක්සයිටඩ් ස්ටේට් එක කියන්නේ x සමානයි 2ට ගියාට පස්සේ හරිද x සමානයි 2 හරි y සමානයි 2 හරි z සමානයි 2 හරි. අපි මේ ක්වොන්ටම් වල ආයි ඉගෙන ගත්ත දෙයක් තමයි මේ ඩීජෙනරසි කියන එක. ඩීජෙනරසි කියන්නේ XYZ කියන එක නම් මොනවා කරත් මේක ආදේශ කරලා බලන්න මේකට ඕන නම් මේ තුන ආදේශ කරලා බලන්න. එතකොට මේක ගත්තොත් එහෙම එතකොට මෙතන 2 ධන 1
ධන එකනේ එන්නේ. එතකොට මේ පදේ කොහොමත් එකයිනේ. එතකොට එතන කීයද? 2යි 1යි. එතකොට මෙතන 4යි නේ. ඔක්කොම 4යි. මේ ඔක්කොම බලන්නේදී එකම දේනේ වෙන්නේ. මෙතෙන්ටත් 4යි ඔය මේක එන්නේ. මෙතනත් එන්නේ 4යි මේක. එතකොට ඩීජෙනරසි කියන්නේ එනර්ජි සමානයි. ඒ කියන්නේ XYZ කියන එකෙන් මොනවා වෙනස් වුණත් සමානයි කියලා තමයි කියන්නේ. හරිද? එතකොට මේ අ, දැන් අපිට හිතන්නකෝ සාමාන්‍ය රවුන්ඩ් නේ තියෙන්නේ. එනර්ජි ලෙවල් එකක් ගත්තොත් තියෙන්නේ රවුමක් නෙමෙයි අපිට කියන්නේ මොකද්ද? සෙල් එක මේකක් ෂෙල් එකක්. ඒ කියන්නේ නිකන් අර තේරෙනවනේ ඒකනේ. ෂෙල් එකක් නේ තියෙන්නේ. අන්නේ ෂෙල් එකක ෂෙල් එකක් කියන්නේ මේ රවුමක් නෙමෙයි ඒකේ 3D එක මේ මට ඒකේ නම මතක නැහැ. ඒක නිකන් අර පොල් කට්ටක් වගේ අන්න ඒ වගේ. එහෙමනේ තියෙන්නේ. එහෙම පොල් කට්ටක් කියලා හිතන්නකො. මේ එතකොට එනර්ජි ලෙවල් එකක් තියෙන ඒකේ කට්ටේ මේ මුදුනට වගේනේ. එහෙමනේ කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම එයාගේ රේඩියස් එකක් තියෙන්න පුළුවන් නේ. එයාට රේඩියස් එකක් තියෙනනේ R. හරිද? එතකොට මට ගන්න පුළුවන් මොකද්ද? එනර්ජි ඉක්වේෂන් එක ආයි මේ රීඅරේන්ජ් කරලා ගන්න පුළුවන්. මොකද්ද මෙතන මේ E කියන එක කෙනා මේක මේ පැත්තට දා ගන්නවා. මෙයාව තනි කර ගන්නවායි කියලා කියන්නේ. මෙයාව තනි කර ගත්තොත් අපිට ගන්න පුළුවන් මං හිතන්නම්කෝ මේක මේ අ, මෙන්න මේ තුනම එකතු වුණාම එන අගේ n වර්ගයයි කියලා. හරිද? එහෙමයි කියලා ගත්තොත් එහෙමයි කියලා ගත්තොත් මම n වර්ගය කියලා ගන්නවා දැන්. හරිද? n වර්ගය කියන එක මට සමාන කරන්න පුළුවන් මෙයාගේ අරයට. හරිද? මේ ස්පියර් එකේ අරයට මට සමාන කරන්න පුළුවන්. හරිද? එතකොට මේ ස්පියර් එකේ අරයක් තියෙන දැන් කවචයක් තියෙන එහෙමනේ. ශක්ති මට්ටමක් තියෙන ස්පියර් එකක් විදිහට එයාගේ අරයට සමාන කරන්න පුළුවන් මට මෙයාව. හරිද? මොකද මේ ඩීජෙනරසි හින්දා තමයි ඒක වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා quantum state with energy 0 to E කියන එක අපිට ගන්න පුළුවන් කියලා මේක නිකන් දීලා තිබ්බේ. හරිද? මෙහෙම තිබ්බොත් මෙයාගේ 8න් එකයි දැන් මේ කොහොමත් අපි දන්නවනේ මේක නම් මේක ගැන දන්නවනේ ස්පියර් එකක පරිමාව ගන්න විදිහ. ඒ පරිමාව ගන්න සූත්‍රෙ මේ තියෙන්නේ. ඒකෙන් 8න් එකයි කියලා අපි ගන්නවලු. මම දන්නේ නැහැ හේතුව. හරිද? එතකොට එහෙම ගත්තොත් එහෙම අරගෙන මේ R වෙනුවට මට දැන් මේ ගන්න පුළුවන් නේ මෙයාව. එයාව තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. හරිද? නේද? එයාව ආදේශ කරලා තියෙන R වෙනුවට. එතකොට මට එනවා සිම්ප්ලිෆයි කරාට පස්සේ මෙන්න මේ මෙයාව 5 වෙනවා මෙන්න මේ අගි. එතකොට මේක තමයි this is total number of state between 0 and E කියලා කියන්න පුළුවන්ලු. මේකෙන් තමයි ගත්තේ. මේකෙන් මම මේ 8න් එක ගත්ත ආව විදිහ නම් මට අයිඩියා එකක් නෑ මොකක්ද කියලා. හරි. ඊට පස්සේ අපි දන්නවනේ අපේ ගත්ත සමීකරණ මේ කලින් ඔය G ඊට ගත්ත එක මොකද්ද මේ තියෙන්නේ? G ඊට ගත්ත එක තමයි මේ ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන ශක්ති මට්ටම් නේ මොකක් හරි ශක්ති දෙකක් අතර තියෙන ක්වොන්ටම් ස්ටේට් ගාන බෙදීම ඒ වෙනසනේ. එතකොට මේ තියෙන්නේ. එතකොට අපි මෙන්න මේකට එකක් දැන් හොයාගත්තා නේ. මෙන්න මේ උඩ තිබ්බ කෑල්ල ටිකක් හොයාගත්තා. ඒ කියන්නේ මෙයාට. හොයාගත්තා. එතකොට මේ මට පුළුවන් මේ මේක මේ පැත්තට ගත්තොත් එහෙම GE DE කියලා ගත්තොත් එහෙම මට අතන මෙතන මෙහෙම දාන්න බෑ. ඇයි? කලින් අරන් තියෙන්නේ බිඳුවත් ඊත් අතර කියලා. හැබැයි අපි මෙතන ගන්නේ DE පරතරයක් කියලා. එතකොට මට මේකට D දාගන්න වෙනවා. හරිද? ඒක එහෙමයි මෙහෙම ගත්තා. එතකොට මට ගන්න පුළුවන් GE සමානයි D 5 බෙදීම DE කියලා. එතකොට මේ D මේ 5ට මම මේ සමීකරණය දන්නා මෙතනින් ගත්තා. ඒක අරගෙන මෙතෙන්ට ආදේශ කරනවා. ආදේශ කරලා එකපාරක් අවකලනය කරාම ඉතින් දන්නවනේ අර පවර් රූල් එක දැම්මම එනවනේ මේ කෙලින්ම ගත්ත හැකිනේ. මෙයා විතරනේ මෙයාලා ඔක්කොම කොස්ට්. මෙයාව
අවකලනය කරගන්න පුළුවන්නේ. එතකොට එනවා මෙයාව. එතකොට උත්තරයට එනවා මෙන්න මේක ගොඩාක් වැදගත්. හරිද? මේක ගොඩාක් වැදගත් සමීකරණයක්. තව එකක් තමයි අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන එකට අපි දන්නවා ස්පින් දෙකක් තියෙනවානේ. ඩවුන් අප් කියලා ස්පින් තියෙනවානේ. අපි මේ එක ස්පින් එකක් විතරක් සැලකුවොත් මේක මෙන්න මෙතෙන්ට දෙකේ එන්නේ. හරිද? හැබැයි ඔය දැන් ෆෝටෝන් වගේ වට මේ වගේ ස්පින් නැහැනේ. ෆෝටෝන් දැන් මේ ඉලෙක්ට්‍රෝන වලට ස්පින් එකක් තියෙනවා. ෆෝටෝන් අර ආලෝකය ගෙනියන්නේ. අන්න ආලෝකය ගෙනියන ඒ වගේ ස්පින් එකක් නැහැනේ. ඒකෙන් අපිට ඒ වගේ වලට නැත්තම් ශක්තිය වගේ ගෙනියන ෆෝටෝන් වගේ වට ස්පින් එක නැති හින්දා ඒක දෙකෙන් වැඩි කරලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. හරිද? මෙතන 2යි මෙතන 4යි තියෙන්නේ ඒක. මේ මේක තියෙන්නේ මේ ඍණ භාගේ ධන භාගේ සලකලා. එක භාගයකට. මේක තියෙන්නේ ෆුල් එකකට. හරිද? ඒ කියන්නේ ස්පින් එක නැති ඒ කියන්නේ ස්පින් දෙකම සලකලා. ගත්තොත් එහෙම 4 මේ දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට ඔන්න ඉතින් මේක ගොඩක් වැදගත්. හරිද? මේකයි මතක තියාගන්න වෙනස එක. ඊට පස්සේ GD ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපි දන්නවා ජීව. එතකොට DE කරගන්න නම් කරන්නේ GE ට පැත්තකින් DE එකක් දාගන්නවා තමයි. හරිද? මේක තමයි මේකත් වැදගත්. ඉතින් ඒක නම් තේරෙනවා GE දන්නවා නම් DE ට GD ගන්න පුළුවන්. ඉතින් DE එකක් මෙතනින් දාගන්න. මෙයත් එක්ක. හරිද? ඊට පස්සේ අපි තව දන්න දෙයක් තමයි එනර්ජි එක සමානයි මේ P කියන්නේ මොමෙන්ටම් එක. හරිද? මොමෙන්ටම් එකේ වර්ගය බෙදීම 2යි. ඒක එන්නේ කොහොමද? භාගයයි mv වර්ගයෙන් තමයි එන්නේ. හරිද? mv වර්ගයෙන් P සමානයි mv කියලා ගන්නවා. මට මෙතන mb වර්ගයනේ තියෙන්නේ. මෙයාවත් වර්ග කරගන්න නම් m යටින් දා ගන්නවා. එතකොට මේ තියෙන්නේ P වර්ගය. එහෙම තමයි අරන් තියෙන්නේ. හරිද? එතකොට මම කරන්නේ මෙන්න මෙයාව අවකලනය කරනවා. එතකොට මට ගන්න පුළුවන් D සමානයි දැන් මෙතන ගත්තොත් එහෙම දෙකනේ තියෙනවා 2යි P එනවා ගත්තොත් එහෙම ආයි 2යි M එනවනේ. ඒකට මේ දෙක කැපිලා යනවා මට මෙයාව මේ පැත්තට ගන්න පුළුවන්. එහෙම තමයි මෙයා හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ DE තියෙන තැනට මට එතකොට පුළුවන්. හරිද? මට එතකොට පුළුවන් මෙන්න මේ DE වෙනුවට DP. දැන් මම ගන්න යන්නේ මොකද්ද? මගේ අරමුණ තමයි මේ මං GEDE දන්නවනේ. ඒ කියන්නේ ශක්ති දෙකක් වෙනස තියෙන පරතරයක් තියෙනකොට එතන ගන්න සූත්‍රය තමයි මේක. ශක්ති මට්ටම් දෙකක් අතර පරතරේ. අනිත් එක තමයි මොමෙන්ටම්. ගම්මිතාව ගැන දීලා තිබ්බොත් එහෙම ගන්න එක තමයි මම මේ ගන්න යන්නේ. හරිද? එතකොට මට මෙන්න මෙතනින් ගත්තොත් එහෙම DP බෙදීම MDP කියලා එකක් එනවනේ. එතකොට මට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ GP DP සමානයි GD කියලා දාගන්න පුළුවන්. හරිද? ඔහොමයක් ගන්න පුළුවන්. හරිද? හරිද? ඔහොමයක් ගන්න පුළුවන් මට. එතකොට වෙන්නේ අර මේ දෙක මෙතන තියෙන මේ අකුරු ටික මාරු වෙනවා විතරයි. එතකොට මට ඕනේ GPDP ගන්න නම් E වෙනුවට මං ආදේශ කරන්න ඕනේ මෙතනින් ගත්ත වගේ මෙන්න මෙයාවයි DE වෙනුවට මෙයාවයි ආදේශ කරන්න ඕනේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙන්න මේ කරලා තියෙන්නේ ඒක. හරිද? මේ මෙතන තියෙන මේ සමීකරණයට E වෙනුවට මෙයාවයි DE වෙනුවට මෙයාවයි ආදේශ කරනවා. ඊට මට මේක ගත්ත හැකි. සමහර විට මේක දෙන්නත් ඉඩ. මේක මතක තියාගන්න ඕනේ අපි. මේක නම් ඉතින් ගන්න පුළුවන්නේ. ඒකෙන් මේක හදන්න කියන්න පුළුවන්. හරිද? මේක හදන්න කියන්නත් පුළුවන්. එතකොට මේක තමයි උත්තරේ. මෙතේ සුළු කරගන්න පුළුවන්නේ. හරිද? සුළු කරගන්න පුළුවන්නේ. සුළු කරාම මෙහෙම එකක් එන්නේ. හරිද? මේ තියෙන ආදේශ කරන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ඔය දැන් මං කිව්වේ ඔය මේ මොමෙන්ටම් ස්පේස් එක ගැන තමයි කතා කරන්නේ. හරිද? මොමෙන්ටම් ස්පේස් එක ගත්තොත් එහෙම point with same momentum magnitude p of a sphere මේ ගත්තා thickness එක dp කියලා ගත්තොත් එහෙම
වොලියම් of the shell මෙන්න මේ ෂෙල් එකේ වොලියම් එක ගන්න පුළුවන්නේ මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම මේ වෙනසෙන් ගන්න පුළුවන් හරිද එතකොට එයාගේ වොලියම් එක ගත්ත හැකි මේකේ volume of mu space කියන එක ගන්න පුළුවන් ඊට පස්සේ volume of the position of space position එකයි මං කිව්වනේ අපි කිව්වා mu space එකේ නැත්තම් mu space එකේ තියෙන්නේ එකක් අපි දන්න XYZ එකෙන් එන එකයි ඒක වොලියුම් එකයි අනිත් එක මොමෙන්ටම් ස්පේස් එකයි ඔය දෙකනේ තියෙන්නේ එතකොට අපි මොමෙන්ටම් ස්පේස් එක තමයි මේ තියෙන්නේ රියල් ස්පේස් එක නැත්නම් වොලියුම් ස්පේස් එකට v කියලා මට දාගන්න පුළුවන් එතකොට ඒ දෙකේ ගුණිතය තමයි මියු ස්පේස් කියන්නේ කියලා තමයි මේ තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ volume occupied by one quantum state is in a mu space කියලා ගත්ත හැකි. volume per quantum state volume per quantum state එක කියන්නේ ඉතින් quantum state එකක volume එකනේ. එතකොට කරන්න මොකද්ද? ඕක ගන්න ඉතින් මෙච්චරයි. මේ කියලා තියෙන අපි දැන් අපි මෙච්චරලා කරපු දේ කිව්වොත් එහෙම පැහැදිලි කරොත් එහෙම total mu space දැන් හිතන්නකො ඔන්න සරලව හිතුවොත් එහෙම මට ඕනේ මේ උදාහරණයක් ඉන්නේ total mu space මෙහෙම හිතන්නකො quantum ඔන්න ඔහොම තියෙනවා quantum level තියෙනවා මෙහෙම හරිද quantum level තියෙනවා හරිද මෙන්න මේ මං කොටුවක් කියන්නේ යන්නේ ඒකේ පරිමාව මං ගන්නවා මෙන්න මේ අකුරු හරිද මේකේ තියෙන ක්වොන්ටම් ලෙවල් ගාන මං හිතනවා මේකේ තියෙනවා මං කියන්නම්කෝ n කියා n ගානක් තියෙනවා ක්වොන්ටම් ලෙවල් එතකොට එක ලෙවල් එක ක්වොන්ටම් ස්ටේට් එක වොලියුම් එක ගන්න මොකද්ද කරන්න ඕනේ දන්නවනේ වොලියුම් එක මුළු වොලියුම් එක මෙන්න මේකෙන් ගත්තේ එයා බෙදනවා n ගින් එහෙමනේ කරන්නේ ඕක තමයි කරන්න තියෙන්නේ එතකොට අපි මෙන්න මේක හොයන්න තමයි මෙන්න මෙයාව කලින් මේ හෙව්වේ මේ මෙයාව හොයාගත්ත එකයි හරිද අනිත් එක තමයි මෙතන මේ මෙන්න මෙතනින් කියන්නේ ඩෙන්සිටි එක GE නේ GDE කියන්නේ මෙන්න මේ අපි කිව්ව එනර්ජි ලෙවල් දෙකක් තියෙනවනේ අන්න ඒ දෙක අතර තියෙන ක්වොන්ටම් ලෙවල් ගානට කොච්චර ස්ටේට් ටිකක් තියෙනවද කියන එකට තමයි මේ GDE වලින් කියවෙන්නේ. එතකොට GDE විතරක් නෙමෙයි තියෙන්නේ දැන් අපි ගත්තේ මොමෙන්ටම් එකෙන්නේ. එතකොට මම කියන්න ඕනේ මේ තියෙන්නේ GPDP කියන්නේ දැන් ඒ ක්වොන්ටම් දැන් මෙතන එනර්ජි කියන්න බෑ. දැන් අපි එනර්ජි කලින් ගත්ත E එකත් මේ දෙකත් අතර තියෙන එකනේ දැන් අපි මොමෙන්ටම් එක ඉන්න ගන්න. එතකොට කියන්න ඕනේ P නම් මේ P දන D හරි මෙන්න මේ අතර තියෙන මොනවද ක්වොන්ටම් ස්ටේට් ගාන ගැන අදහසක් ගාන ගන්න සමීකරණය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට dp කියන වෙනසෙදි ගන්න එක තමයි ඔය තියෙන්නේ. එතකොට මට ඕනේ මොකද්ද මේ වොලියුම් per ක්වොන්ටම් ස්ටේට් එක ගත්තොත් එහෙම මෙයාව බෙදීම ඒකේ තියෙන n ගාන කියන්නේ අපිට මේකෙන් ගන්න පුළුවන් කියලා මං කිව්වනේ. එතකොට මේකෙන් බෙදෙනවා. බෙදුවාට පස්සේ මේ කපලා ගිහිල්ලා මට උත්තරේ එනවා මට උත්තරේ එනවා මේක මෙහෙම කපලා කියන මේ තියෙන මෙන්න මේක එනවා හරිද මේ h වල ඝනයේ බෙදීම v කියලා හරිද එතකොට මේකේ තේරුම තමයි in momentum space one quantum state occupies මෙන්න මෙච්චරක් එක quantum state එකක් ඔච්චරක් occupy කරගන්නවා හරිද ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් අපි ගත්තනේ
මොනවද 3D කේස් එකනේ ගත්තේ GDP කියන එක 3D කේස් එකේ තමයි මේ ගත්තේ 2D වුණොත් මෙතන තියෙන V ව A වෙනවා ඒරියා එක වෙනවා මෙතන H වල තුන්වෙනි ගන්න බලය දෙවෙනි බලය වෙනවා P වල වර්ගයේ නෑ P එනවා හරිද ඊට පස්සේ දැන් මේක 1D ගත්තොත් දිග විතරනේ තියෙන්නේ 5 කියන එක L වෙනවා දැන් අනිත් එක තමයි මෙතන මේ 4යි 5 තියෙන්නේ මෙතන 2යි 5 වෙනවා මේ දෙකෙන් බෙදනවා වගේ හැම එකෙම වෙන්නේ හරිද එතකොට මෙතන 1 2D නම් 1D එනකොට මේ ඒක L වෙනවා ලෙන්ත් එක වෙනවා 5 කෑල්ලක් නැතුව යනවා මේ දෙක එක වෙනවා H වර්ගය H වෙනවා P කියලා කෑල්ලක් නැතුව යනවා ඕක තමයි වෙන්නේ හරිද එතකොට මේ DP කියන එකත් එහෙම වෙනස් වෙනවා ටිකක් බලන්න හරිද ඊට පස්සේ isolated system statistical equilibrium තියෙනවා ඒ ටික කියව ගන්න පුළුවන් ඊට පස්සේ distribution function එක distribution function එක කියන්නේ ඇත්ත ස්ටේට් එකක ඔයිට කියන්නේ මොකක් හරි පාටිකල්ස් කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ කියන එක තමයි ඒක කොහොමද පැතිරලා තියෙන්නේ කියන එක තමයි FE වලින් කියන්නේ ඇත්තටම හරිද ඒ කියන්නේ හැම පාටිකල් එකක්ම එකම එනර්ජි එකේ නෑනේ සමහර ඒවා අඩු එකේ තියෙනවා වැඩි එනර්ජි එක ගැන කතා කරොත් වැඩි ශක්ති පාටිකල්ස් තියෙන්න පුළුවන් අඩු ශක්ති පාටිකල්ස් තියෙන්න පුළුවන් අතරමැද පාටිකල් තියෙන්න පුළුවන් අන්න ඒක ගැන අදහසක් ගන්න තමයි මේ FE කියන එක පාවිච්චි කරන්නේ හරිද ඊට පස්සේ අපිට මේ මෙන්න මේක දැන් මං කියවනේ මේ number of particles වලට මේ අපිට කියන්න පුළුවන් මේක කියලා මේ මෙන්න මේකත් ගන්න පුළුවන් හරිද මේකත් ගන්න පුළුවන් NEDE කියන එක ඊට පස්සේ මට පුළුවන් මේ NEDE කියන එක මෙන්න මේකට සමාන වෙනවා කියන්නත් පුළුවන් මේකත් මතක තියෙන්න ඕනේ හරිද මේකත් මතක තියෙන්න ඕනේ හරිද? මේ සම්බන්ධයෙන් මතක තියෙන්න ඕනේ ඊට පස්සේ total number of particles කියන එක මෙන්න මේකත් මතක තියෙන්න ඕනේ මේ G කියන්නේ density of quantum state FE කියන්නේ මොකක්ද distribution function මේ NED කියන්නේ total number of particles in E ඉඳන් මෙතන E එකයි තියෙන්න ඕනේ E ඉඳන් මේ E plus DE වෙනකන් ඒ කියන්නේ DE වෙනසක තියෙන එනර්ජි පාටිකල් ගන්න තමයි ඔක් කියන්නේ හරිද එතකොට මේකෙන් ගන්නවා total number of particles හරිනේ ඊට පස්සේ ඔන්න අපි යනවා ගොඩක්ම වැදගත් මාතෘකාවට මේ distribution function ಜಾති තියෙනවා තුනක් එක තමයි මැක්ස්වෙල් බෝල්ස්මාන් ඕක තමයි එනවා කියලා ගයාන්ට කියලා තිබ්බේ මේ බෝස් අයින්ස්ටයින් එකත් ඉගැන්නුවා සම්පූර්ණයෙන්ම වගේ ෆර්මි ඩිරෙක්ට් නම් ඉගැන්නුවේ නෑ තාම මං හිතන්නේ ඔක්කොම මං අන්තිම ලෙක්චර් එකට යන්න බැරුව ගියා මේ මැක්ස්වෙල් බෝල්ස්මාන් ඉවර කරමු හරිද එතකොට මේ වල වෙනස් තියෙනවා මම මේක එක එක ඩිස්ට්‍රිබියුෂන් එකේදීම කියලා දෙන්නම් මොනවද තියෙන වෙනස් හරිද හරියන් මැක්ස්වෙල් බෝල්ස්මාන් ඩිස්ට්‍රිබියුෂන් එකට මෙහෙම කරමුද පටන් මේකේ දැන් අපි මේ මොකද්ද කරන්න යන්නේ අපිට ඕනේ ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් එක හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මෙයා. අරමුණ කියලා හිටියොත් මේක තමයි හොයාගන්න යන්නේ. මේ හින දිග පාරේ ගිහිල්ලා අපි හොයාගන්නේ මෙන්න මෙයාව. හරිද? මෙන්න මෙයාව හොයලා මෙයාගේ මේ E වල ඍණ ඇල්ෆා කියන එක හොයාගන්න එක තමයි මේක අපේ අරමුණ. මෙන්න මේ දෙන්න එක තමයි අරමුණ. හරිද? ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක හොයාගන්න තමයි අපිට මේ ඕනේ. හරිද? ඊට පස්සේ ඒක ඇප්ලිකේෂන් තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. දැන් බැලුවොත් එහෙම අපිට මේකට කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මුලින්ම අපි දැනගන්න ඕනේ කන්ඩිෂන් ටික. මොනවද තියෙන ලිමිට්ස් ටික. දැන් ඔය FE එක ගත්තට පස්සේ හොඳම දේ තමයි රියල් ගෑස් අපි සෝරි අයිඩියල් ගෑස්.
මොකක්ද කෙමිස්ට්‍රී වල තිබ්බේ අර මොකක්ද වායු ඔය මැක්සෙල් බෝල්ස්මාන් ඩිස්ට්‍රිබියුෂන් එක තිබ්බනේ එහෙම. අන්න ඒකේ ඒ ප්‍රස්ථාරය ගන්න විදිය අපිට කියලා දෙනවා. කෙමිස්ට්‍රි වල නම් ඔය තරින්සර්ගේ සබ්ජෙක්ට් එකේ තිබ්බනේ අර අපිට FV ෆන්ක්ෂන් එකම. ඒ මේකෙන් ගන්න. හරිද? මේ අයිඩියල් ගෑස් මොලිකියුල් එක තමයි හොඳම ප්‍රැක්ටිකල්. හරිද? මේ හොඳම එක්සාම්පල් එක. එතකොට අපි හිතනවා කන්ඩිෂන් ටිකක් ඔයාලට මතක නැතුව ගියොත් අයිඩියල් ගෑස් මතක් කරගන්න බෝල්ස්මාන් කිව්වම. එතකොට මේ සිස්ටම් එක අයිසොලේටඩ්. අපි ගත්තෙත් එහෙම අයිසොලේටඩ්. මේ පාටිකල්ස් අතර ඉන්ටරැක්ෂන් නැහැ. පාටිකල්ස් ඩිස්ටින්ගියෂබල්. ඒ කියන්නේ අඳුරන්න බෑ හැම එකක්ම සමානයි. හරිද? no interaction on number of particle of quantum ඒවත් මොකුත් නැහැ. හරිද? total number of particles constant energy එක constant. අපි මෙහෙමනේ ගත්තේ. මොකක් හරි ideal gas එක වෙනස් කර කර ගත්තේ නෑනේ අපි. එතකොට ස්පින් එකක් නැහැ. ideal gas වල උඩ යට මොකුත් නැහැනේ. ඉලෙක්ට්‍රෝන වගේ සරකන්නේ නෑනේ. ඊට පස්සේ අපි කරන්න යන්නේ ඔන්න අපි දැන් හොයන්න යන්නේ අර මගේ F නේ. ඊට කලින් අපි දැනගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. F1 F2 F3 S වෙනකන් එනර්ජි ලෙවල් තියෙනවා කියලා මං හිතනවා. එතකොට number of particles උත් මං හිතනවා මේ NR කියන්නේ number of particles in energy මේ කියන්නේ දැන් හිතන්නකෝ E1 එකේ තියෙන particle ගාන තමයි N1 කියන්නේ. GR කියන්නේ quantum states. හරිද? number of quantum states. එන්නදී ඒ කියන්නේ දැන් මෙයාගේ තියෙන quantum state එක තමයි G1 එකෙන් ගන්න. මේ එනර්ජි එකේ තියෙන quantum state G1 ප්‍රමාණයක් තියෙනවා. ඒ වල N1 ප්‍රමාණයක් පාටිකල්ස් තියෙනවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඒතකොට තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ දැන් මම කියවනේ මේ total particle සංඛ්‍යාව මේ නියතයක් කියලා නේද? එතකොට මේ අරන් තියෙන්නේ මොකද්ද මේ NR කියන්නේ එකේ ඉඳන් S දක්වා පාටිකල් සංඛ්‍යාව ඔක්කොම එකතු කරලා. එකතු කරාම එනවා කැපිටල් N කියන්නේ total particle ගාන. මං කිව්වා ඒ ගාන නියතයක්. ඒ ගාන නියතයක් නම් නියතයක් අවකලනය කරාම මොකද්ද වෙන්නේ? ඒක බිඳුවක් වෙනවානේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. හරිද? එතකොට එනර්ජි එක ගත්තොත් එහෙම total energy එකත් මං කිව්ව මොකද්ද? total energy එකක් නියතයක් කියලා කිව්වා. total energy එක ගන්නෙ කොහොමද? එනර්ජි එක ගුණ කරනවා ඒ එනර්ජි එක කියන මේ එනර්ජි එක තියෙන පාටිකල් ගානේ. ඔන්න ඔහම එකතු කරගෙන යන එකනේ කරන්නේ. ඔන්න ඔහම එකතු කරගෙන යන එක තමයි සිග්මා අංකණයෙන් දාලා තියෙන්නේ. ඒක නියතයක් ජෝ කියන එක කෙනා. නියතයක් අවකලනය කරාම ආයසරයක් බිඳුවක්. මෙන්න මේ දෙක අපි දැනගන්න ඕන. ඉස්සරහට බලමු ඕක උදව් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ පාටිකල්ස් වල කොහොමද මේක ඇරේන්ජ් වෙන්න පුළුවන් කියලා. දැන් අපි ගත්තොත් මං කියවනේ S ගානක් තියෙනවා කියලා එනර්ජි ලෙවල් තියෙනවා කියලා. අන්නේ ඉවවල පාටිකල් වලට ඉන්න පුළුවන් විදි තියෙනවනේ. හරිද? ඉන්න පුළුවන් විදි තියෙනවා. ඒ ඉන්න පුළුවන් විදි ගාන ගන්න පුළුවන් ඒලෙවල් වල තියෙනවා. ඒලෙවල් මැත්ස් වල තියෙනවා සංකරණ හා සංයෝජන කියලා පාර්ට් මේක. හරිද? ඒක මේ ගන්නන් ඉතින් මාස දෙකක් විතර යනවා ඒ පාඩම. මොකද ඒක එන ටිකක් අමාරු මේ අමාරු කියන්නේ හිතන්න තියෙන එක. හරිද? අමාරු නෑ හිතන්න තියෙනවා. එතකොට ඒකෙන් තමා මෙන්න මෙයාව අරගෙන තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන කොහොමද W ගන්න කියලා තමයි මේ සරලව කියන්නේ මම කියලා දෙන්නම්කෝ. W කියන්නේ මේ තියෙන පාටිකල් ගාන මේ එනර්ජි ලෙවල් වල කොහොමද මේ තියෙන්න පුළුවන් චුට්ටයින කෝල් එකක් එනවා.
හරි. W ෆන්ක්ෂන් එක ගත්තොත් මම කිව්වා මේක මේ එනර්ජි ලෙවල් S ගාණක් තියෙනවනේ ඒ වල කොහොමද මේ පාටිකල් පිහිටන්නේ කියන එක තමයි අපි මේ බලන්න යන්නේ. හරිද? මේක ගන්න විදිහ W කියන එක නා ගන්න විදිහ ගත්තොත් එහෙම N ගාණක් තියෙනවා නම් distinguishable particles. ඒ කියන්නේ වෙන් කරලා අඳු එක වගේ particle N ගාණක් තියෙනවා නම් ඒවා මේ වගේ මෙව්වල පැතිරිලක් තියෙනවා නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ අපි මේකට කියනවා මේ මට ඒක සිංහල වචන මතකයි. මොකක්ද ඒකට කියන්නේ? ක්‍රමාරෝපිතය. ඔන්න ඔහොම එකක්. මෙන්න මේකට කියන්නේ ක්‍රමාරෝපිත වෙන්න බලන්න. අන්න ඒක දානවා. මේකෙන් කියන්නේ මම හිතන්නකො දෙකක් මෙන්න මෙහෙම තිබ්බා කියලා. මේ කියන්නේ එක ගුණ කිරීම දෙක. තුන කියන්නේ තුනේ ක්‍රමාරෝපිතය. එක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන. පහ කියලා ගන්නකො. ඒ කියන්නේ එක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම හතර ගුණ කිරීම පහ. ඒ කියන්නේ එකේ ඉඳන් ඒ ගානට යනකම් ගුණ කරගෙන යන එක තමයි ඔය කියන්නේ ක්‍රමාරෝපිතයෙන් කියන්නේ. හරිද? එතකොට මේ n ගානක් කියන්නේ එකේ ඉඳන් n දක්වා ඒව ගුණ කරනවා. හරිද? මේක වෙන්නේ ඇයි කියලා අහන්න එපා. ඒක සංකල්ප සංයෝජන උගන්වන්න වෙනවා මට. එතකොට මේකෙන් මේක බෙදුවට පස්සේ ඕක එනවා. හරිද? එතකොට දැන් අපි මේ කියාගත් කිව්වේ නම්බර් මේ පාටිකල්ස් එක එක ලෙවල් එකට යන්න පුළුවන් තියෙන හැකියාව. ඊට පස්සේ තියෙනවා arrange particle inside the each level. එනර්ජි ලෙවල් එකේ arrange වෙන්න පුළුවන් විදිහක් තියෙනවනේ. අන්න ඒ විදිහ අපි ගන්න පුළුවන් මේ GR NR වලින්. ඔන්න එයාගේ බලෙන් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට ඔය දෙකම එකතු කරලා ගන්න පුළුවන් මොකද්ද? මෙයාවයි අරයවයි ಗುಣ කරන්න ඕනේ. හරිද? මෙයාවයි කියන්නේ දැන් මම මේ ගත්තේ නම් පොදුවේනේ RNR කියලා නෝ. ඔහොම නෙමෙයිනේ තියෙනවනේ. S දක්වාම එතකොට ඒක ಗುಣ කරන්න ඕනේ. එතකොට ඔය දෙකේ එකතුව තමයි මේ තියෙන්නේ. හරිද? එකතුව තමයි මේ තියෙන්නේ. මේ නිකන් මේ ඩෙස් එකක් වගේ මෙන්න මෙහෙම තියෙන. ඔකට කියන්නේ කැපිටල් 5 කියලා. හරිද? කැපිටල් 5 කියලා ඒ කියන්නේ මේ වගේ ඒවා තිබ්බොත් එහෙම සිග්මා දාන්න බෑනේ. සිග්මා වෙනුවට මේ වගේ වල දාන්න එකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒක තේරුම් ගන්න. මේ සිග්මා ඔකට කියන්නේ කැපිටල් 5 කියලා. හරිද? එතකොට එහෙම තමයි මෙයාව ගත්තේ. ස්ටැටිස්ටිකල් කවුන්ට් එක කියලා තමයි මේ W ට කියන්නේ. හරිද? ඊට පස්සේ මම ගන්නවා මෙයාගේ log LN ගන්න ඇත්තම LN ගත්තොත් එහෙම මට ගන්න පුළුවන් මේ දන්නවනේ LN මෙයාවත් එකතුවක් විදිහට ලිව්වේ. එතකොට මේ මෙන්න මෙහෙම තියෙනවා නීතියක් හරිද? මෙන්න ගොඩාක් ලොකු නම්බර්ස් වලට LN ආසන්නව n LN n ඍණ n කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ වලත් මෙහෙමයි. එතකොට එන්නේ රූල් එක දානවා මම මෙතෙන්ට. මෙයාට. දැම්මොත් එහෙම මට මේක එනවා. මොකද ක්‍රමාරෝපිත අපි දන්නේ නැහැ විසඳන්න. ඒක හෙන දිගයි. හරිද? ඕක දාලා මට ගන්න පුළුවන් සිම්ප්ලිෆයි කරලා මෙහෙම. හරිද? ඇයි මම මෙහෙම ගන්නේ? දැන් මට ඕනේ මෙතන උපරිමයක් හොයන්නනේ. උපරිමයක් හොයන්න හොඳම වැඩේ තමයි අවකලනය කරන එක නේ. හැබැයි මට දන්න දෙයක් තමයි මේ W අවකලනය කරන එක ඉතර ලේසි වැඩක් නෙමෙයි. හරිද? ඒකෙන්ද LN ගන්න. හරි LN W ගන්න ඒකයි. මැක්සිමයිස් W හොයන්න. හරිද? ඒ කියන්නේ වැඩියෙන්ම පාටිකල් තියෙන තැන හොයන්න. පාටිකල් arrange වෙන්න පුළුවන් විදිහ හොයන්න. ඊට පස්සේ බං කරන්නේ මෙන්න මේකට තමයි ගන්න යන්නේ. එතකොට මියාව මොකද්ද ගන්නම අවකලනය කරනවා. එතකොට මෙයාව අවකලනය කරොත් මට එනවා දැන් මෙයා නියතයක් මේ ඔක්කොම නියතයක් බිඳුව වෙනවා. ඊට පස්සේ මම මේක ඇතුලේ අවකලනය ගත්තොත් මේ තියෙන්නේ මෙයත් නියතයක්නේ. මෙයත් නියතයක්. එතකොට මෙන්න මේ දෙන්නගේ අවකලනය විතරද තියෙන්නේ. ඒ අවකලනේ ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක් එන්නේ. ඔය ඔක්කොම අවකලනය කරාට පස්සේ. අවකලනය කළා බලන්න හරිද?
ඊට පස්සේ මේක මේ සිග්මා තියෙනවනේ. එතකොට මම සිග්මත් ඇඩ් කරන්න ඕනේ. හරිද? හ්ම්. සිග්මත් ඇඩ් කරන්න ඕනේ. එතකොට මම මෙයාව බිඳුවට සමාන කරනවා. ඒක තමයි මගේ ප්ලෑන් එක උනේ. මෙයාව බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන කරලා මම මේක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. හරිද? මෙයාව බිඳුවට සමාන කරලා මම එයාව පළවෙනි සමීකරණය කියලා ගන්නවා. ඊට පස්සේ මං කරන්නේ මේ තියෙන්නේ මේ අපි කලින් ගත්තේ මෙන්න මේ සම්බන්ධය මතකයිනේ පාටිකල් ගන්න මේකයි කියලා නියතයි කියලා ගත්තේ යන්න ඒක වැඩි කරනවා ඍණ ඇල්ෆා කියලා නියතයකින් ඒක දෙක ඒක දෙවෙනි සමීකරණ විදිහට මං ගන්නවා ඊට පස්සේ මං කරන්නේ අර එනර්ජි එකෙන් ගත්ත එක එන්නේ ඒක ඍණ බීටා වලින් වැඩි කරනවා ඒක තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා හරිද මේ තියෙන්නේ මේකයි මේක දැන් මං කරන්නේ මොකද්ද ඔය තුන එකතු කරනවා ඔය තුන මං එකතු කරනවා මෙන්න මේකෙන් මේ ටික එකතු කරනවා එතකොට මට එනවා මෙන්න මේ වගේ සමීකරණයක්. හරිද? මේ වගේ සමීකරණයක් එනවා. එතකොට මට මෙයාව සලකන්න ඕනේ නෑනේ කොහොමත් බිඳුවයිනේ. එතකොට මම මෙයාව මේ නොසලකා හරිනවා සිග්මව. එතකොට මට මෙයාව විතරක් ගන්න පුළුවන්. මෙයාව ගත්තට පස්සේ මට මේ දෙන්නම එහා පැත්තට දාගන්න පුළුවන්. හරිද? එතකොට ඔහොම එකක් ගන්නවා. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මම අර කලින් ගත්තනේ කවුද? කලින් ගත්තනේ මෙන්න මේ ln මෙයා සමානයි ln කියලා මේ මෙතන ගත්තනේ මෙයාව අවකලනය කරොත් එන්නේ ln කියලා ln මෙයා කියලා මෙතනින් ගත්තනේ අන්න යාව මෙතෙන්ට ආදේශ කරන එක තමයි කරන්නේ මෙතෙන්ට ආදේශ කරනවා ඊට පස්සේ මට මෙයාගේ e වල බලය ගන්න පුළුවන් මෙයාගේ e වල බලය ගන්න පුළුවන් මෙතන e නේ තියෙන්නේ බලය ගන්නවා එච්චර අමාරු නෑ ඊට පස්සේ මට එනවා gr බෙදීමේ nr සමානයි e වල ධන ඔන්නෝමයක් එනවා හරිද එතකොට මම කරන්නේ මොකද්ද මම මෙන්න මේ nr තනි කරගන්න මෙහෙට එනවා මෙහෙට ගන්නවා එතකොට nr උඩට එනවා මේ nr සමානයි gr වතා ඍණ e ඇල්ෆා e ඍණ බීටා er කියන එකට හරිද එතකොට අපිට ගන්න පුළුවන් මෙතන බීටා කියන එකට ගන්න පුළුවන් e බෙදීම kt කියලා ගන්න පුළුවන් හරිද e බෙදීම kt කියලා ගන්න පුළුවන් මේ තියෙන්නේ එතකොට මේ මෙයාව දන්නවා GRක් දන්නවා මට මෙහෙම ගන්න පුළුවන් හරිද එතකොට ආදේශ කරාම මට මේක එනවා ඊට පස්සේ අපි දන්නවනේ අපි දන්න දෙයක් තමයි NR GR කියන්නේ FE කියන එක හරිද කොහොම එකකුත් තියෙනවා ඔකත් මතක තියාගන්න අර වලින්මයි හදාගන්නේ එතකොට මම මෙහෙම ආදේශ කරාම මෙන්න මේ සමීකරණය එනවා ඕක තමයි මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් කියන එක හරිද එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ මේක ගන්න විදිහ මේකත් අදහසක් තියෙන්න ඕනේ මේක තමයි මේන්ලි ඕනේ හරිද මේකෙන් තමයි අපි ඇප්ලිකේෂන් වලට දාගන්නේ ඔන්න ගත්තා දැන් මම හොයාගන්නේ මම දැන් මෙතන මම දන්නේ නැති වලින් තියෙන්නේ මේ ඊවල ඇල්ෆා කියන එක තමයි රින ඇල්ෆා කියන එක එයාව හොයාගන්න තමයි දැන් යන්නේ හරිද ඊට පස්සේ ආ, ඊට පස්සේ මම මේකට ඔව් මේකක් තියෙනවා මෙන්න මේක තමයි උත්තරේ අපි උත්තරේට එන විදිහ බලමු මේක තියෙන මේ නෝට් එකේ මේ ටිකේ මට ප්‍රසන්ටේෂන් එක හදන්න වෙලා නැතුව ගියා. හරිද? දැන් මෙතනින් නතර වුණේ නේ අපි. මෙන්න මෙතනින් නතර වුණේ. හරිද? දැන් මම හොයන්න යන්නේ මෙන්න මේ E වල ඍණ ඇල්ෆා කියන එක කියනවා. මට ගන්න පුළුවන් E වල ඍණ ඇල්ෆාව මම මේ මොකක්ද මට ගන්න පුළුවන් මේ n සමානයි මෙහෙම කියලා ගත්තොත් මෙන්න මේ මෙන්න මෙහෙමයක් ගන්න පුළුවන්. හරිද? ගන්න පුළුවන් කියලා තියෙනවා. හරිද? ඒක ගන්නෙ කොහොමද? ඉන්න මේක ගන්නෙ මොකක්ද මේ තියෙන number of මේ total number එක ගන්න නම් මෙන්න මේ nr කියන්නේ තියෙන particle ගන්නනේ. ඒකේ summation එක ඔක්කොම එකතු කරන්න බෑ. ඒක ගන්න ඕනේ. එතකොට මට එනවා nr උක්ත කරගන්නත් එහෙම මේක මේ පැත්තට දාගත්තොත් එහෙම
එන්නාට සමානයි GR වතාවක් මේ පදේනේ. අන්න එයාගේ ඔය සමේෂන් එක අරන් තියෙන්නේ හරිද? මුළු එකතු අරන් තියෙන්නේ. එතකොට මට කරගන්න පුළුවන් දෙයක් තමයි මෙයා නියතයක්නේ. මෙයාව එළියට අරගෙන මෙයා උක්ත කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙම ඉන්නකොට මට මේ GR ER වෙනුවට මම E වෙනුවට ER වෙනුවට E දා ගන්නවා, GR වෙනුවට GEDE දා ගන්නවා. හරිද? කන්ටිනියස් වෙලාවකට හරිද? කන්ටිනියස් වේරියේෂන් එක. ඊට පස්සේ මෙතන සමේෂන් එක ඔයාලා දන්නවා කන්ටිනියස් නම් සමේෂන් එකෙන් අපි ඉන්ටිග්‍රල් එකට යනවා කියලා. ඒක තමයි මේ කරලා තියෙන්නේ හරිද? එතකොට මේක දාගෙන මෙන්න මේ වගේ එකක් ලියා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම කරන්නේ මම දන්නවනේ අර මුලින්ම ගත්තනේ GDE කියන එක කෙනාට සමීකරණයක් අර මුලින්ම ගත්තේ මම කියන වැදගත් කියලා. අන්න ඒක මෙතෙන්ට දානවා. GEDE වෙනුවට මෙයාව දානවා නේ. මෙතෙන්ට දානවා. එතකොට දැම්මම පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. හරිද? දාලා ඒක තව දුරටත් සොල කරගත්තාම මේ වගේ එකක් එනවා. හරිද? ඊට පස්සේ මම කියනවා ඉතුරු එක. ඊට පස්සේ තමයි ඔන්න අපි ගන්නවා දැන් මට සුළු කරගන්න තියෙන්නේ මොකද්ද? සුළු කරගන්න තියෙන්නේ මේ කෑල්ල විතරයි. ඉතුරු ටික සුළු වෙලා තියෙන්නේ. මෙන්න මේ අවකලනේ අනුකලනේ නේ තියෙන්නේ. ඉන්ටිග්‍රල් එක විතරනේ සුළු කරගන්න තියෙන්නේ. ඉතුරු ටික හරිනේ. ඒ ඉන්ටිග්‍රල් එක වෙනම ගන්නවා. හරි ලේසියට. ඉන්ටිග්‍රල් එක වෙනම ගත්තට පස්සේ ඔන්න ඒක සුළු කරන විදිහ. හරිද? අපි ඒකට ගන්න ඕනේ මුලින් මොනවද සබ්ස්ටිටියුෂන්. ඒ කියන්නේ ආදේශයක් ගන්න ඕනේ. ආදේශය වලට මම මෙන්න මේ E වල මේ ඍණ මෙන්න මෙහෙම එකක් තිබ්බේ KT වල තිබ්බේ. අන්න ඒක මේ පදේ මං x කියලා ගන්නවා. හරිද? ඒතකොට ලේසි. E සමාන x කියලා ගන්නවට වඩා ඒ පදේ ගන්න එක ලේසියිනේ. අන්න එහෙම අරගෙන මම මෙයාව එකපාරක් අවකලනය කරලා ලියා ගන්නවා මෙහෙම. හරිද? මොකද මට මේ D වෙනු D ආදේශ කරන්න ඕනේ E ආදේශ කරගන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? අපි ලේසි ෆෝම් එකට ගන්න. මේ ගැමා ෆන්ක්ෂන් කියන එකට දාගන්න. එතකොට ලේසි. හරිද? එතකොට මම ඔන්න ඒ වෙනුවට ආදේශ කරලා එතකොට මේ KT කියන දෙන්න නියතයිනේ ඒ දෙන්න වැඩියට ගත්තා. එතකොට මට එනවා මෙන්න මේ වගේ කෑල්ලක්. හරිද? මේක ගැමා ෆන්ක්ෂන් කියලා තියෙනවා මේ ෆන්ක්ෂන් එක. ඒක මේ තියෙන්නේ. T මේ T නේ මෙතන තියෙන්නේ. සිම්බල් එක නම් මතක නැහැ. මේ n සමානයි මෙන්න මෙහෙම බිංදුව ඉඳන් අනන්තය දක්වා t n ඍණ 1 e වල ඍණ t dt මේ බාන්න මේ ඍණ x කියන්නේ මේ එක වගේමනේ t විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි හොයාගන්න ඕනේ මේ t වල t කියන්නේ x වල භාගෙනේ මෙතන තියෙන. එතකොට මම භාගයේ සමාන කරනවා මෙන්න මේක ගැමා ෆන්ක්ෂන් එකත් මතක තියෙන්න ඕනේ දෙයිත් දන්නෙත් නැහැ. මේක මතක තියෙන්න ඕනේ. හරිද? මෙයා සමානයි n ඍණ 1නේ. එතකොට n ඍණ 1 කියන්නේ භාගයට. හරිද? n ඍණ 1 කියන්නේ භාගයට. එතකොට n කියන්නේ 3 බෙදීම 2. මේ තියෙන්නේ. එතකොට n කියන්නේ 3 බෙදීම 2 මෙයා භාගයයි. එතකොට මේ අපිට දාගන්න පුළුවන් මේ වගේ සම්බන්ධයක්. එහෙම එකක උත්තරේ එන්නේ මෙයා කියලා. අපිට ගන්න පුළුවන්. හරිද? එහෙම එකක උත්තරේ එන්නේ මේක මෙන්න මේක කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? ඒක දාගන්නවා අපේ මේ ආව උත්තරේට. හරිද? අපේ මේකේ තිබ්බ ඒවා දාගන්නවා. එතකොට මේ තියෙන්නේ මෙතන භාගයක් එනවා. භාගේ ಗುಣ කිරීම මෙයාගේ භාග වෙන එක කියනවා. මෙයන්න මේව දෙනවා. හරි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තියෙනවා මෙවුවා ෆික්ස් වැලියු හොයපු වැලියු කර ටේබල් කරලා තියෙන වැලියු. එතකොට මේකේ අගේ තමයි මූල 5 කියන එක. හරිද? එතකොට මට මෙන්න මේකට එන උත්තරේ තමයි මූල 5 බෙදීම 2 කියන එක. ඒ මෙතන භාගෙන එන්නේ. එතකොට මට ගන්න පුළුවන් මෙන්න මේ i කියන එක්කෙනාගේ එකට kt වල 3 බෙදීම දෙකේ බලය මූල 5 බෙදීම 2යි කියලා. එතකොට ඒක මං ගිහිල්ලා දා ගන්නවා මෙන්න මෙතෙන්ට. හරිද? නැත්තම් මොකද මේක අවකලනය කරන්න ගියොත් මාර අමාරු දෙයක්. හරිද? අනුකලනය කරන්න ගියොත් මාර අමාරු දෙයක්. එතකොට මම මෙයාව දා ගන්නවා. එතකොට මට ඊවර එකේ එනවා. මේක දාලා සුළු කරාම එනවා මෙන්න මේ වගේ සමීකරණයක්. මේකත් වැදගත්. හරිද? මෙන්න මේකත් මතක තියෙන්න ඕන. එතකොට මෙන්න මේකෙන් මට පුළුවන් දැන් මේ තියෙන මම මේ හොයාගත්ත එකනේ. මේකෙන් මට පුළුවන්
ඊව මේ මෙන්න මෙයාට මෙන්න මෙයා වෙනුවට මේක දාන්න හරිද? දැම්මට පස්සේ මට මේ වගේ ලස්සන සමීකරණයක් එනවා. හරිද? මේකත් ඉතින් මතක තියාගන්න පුළුවන් නේ. එතකොට මතක තියාගන්න ඕනේ මේකයි මේකයි මෙන්න මේකයි මේ තුන. ඒ මෙන්න මේකයි මේකයි එකතු වෙලා තමයි මෙයා හැදින්නේ. ඒක මතක තියෙන්න ඕන. එතකොට මේ සම්බන්ධය මම කියන්නේ මුලින්ම මතක තියෙන්න ඕනේ කියලා කොහොමත් මේකත් මතක තියෙන්න ඕනේ. මුලින්ම තිබෙන සම්බන්ධය. හරි. ඊට පස්සේ මම කිව්වා මේ ඊට පස්සේ මේක මෙයාගේ ඊවල බලය ගත්තොත් එහෙම ඔන්න LN ව ගන්නත් පුළුවන්. ඇල්ෆා කියන්නේ කවුද කියලා හොයා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේ condition for application මේ තියෙන මේ ටික කියව ගන්න. හරිද? ඊට පස්සේ අපි යනවා ඔන්න වැදගත් මාතෘකාවට. මෙව්ව තමයි අහලා තියෙන්නේ. හරිද? මේව තමයි එන්ඩ් වලදී අහලා තියෙන්නේ. මිඩ් වලදී මම දන්නේ නැහැ. ඇප්ලිකේෂන්ස් තමයි අහලා තියෙන්නේ. ඒතකොට අර ටික මතක තියාගෙන දාන්න තමයි තියෙන්නේ. අයිඩියල් ගෑස් එක මේ ඉන්ටර්නල් එනර්ජි එක ගත්තොත් එහෙම ඒකට දෙන ඒකට තියෙන සමීකරණය තමයි මේක. මේකත් මතක ගන්න ලේසියෙන් මතක තියාගන්න. ඒක දෙයින් දන්නේ නැහැ මතක තියාගන්න වෙයිද දන්නේ නැහැ කොහොමද දන්නේ. මම අරව මතක තියාගන්න කිව්ව සමහර අවුරුදු වලදී මෙන්න මෙයාලව දීලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ඒවා දීලා තියෙනවා. හැබැයි සමහර අවුරුදු වල දීලා නැහැ. ඒකයි මම කියන්නේ දෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම කරන්නේ දැන් ඔන්න U සමානයි මෙන්න මෙයා තියෙනවනේ. එතකොට මෙතන එන්න ඕනේ PDF එකේ ඕක තිබ්බට මේ PDF එකේ එතන මුකුත් නැහැ නේද? මෙතන එන්න ඕනේ NE හරිද? NE එන්න ඕනේ. ඒ කියන්නේ U සමානයි බිංදුවේ ඉඳන් අනන්තය වෙනකම් එනර්ජි එක NE total number of particles ගුණ කිරීම D හරිද? එහෙම තියෙන්න ඕනේ. එතකොට මට දාගන්න පුළුවන් NEDE කියන්නේ කවුද? NEDE කිව්වේ මේ තියෙන NEDE කියන්නේ අර මං කිව්ව මතක තියාගන්න ඕනේ FEGED හරිද? එතකොට මට හදාගන්න පුළුවන් මේ FE දා මතක තියාගන්න ඕනේ කියලා යාවයි GED කොහොමද මං කියන්නේ මතක තියාගන්න ඕනේ කියලා. අන්න ඒ දෙකේ එකතුව තමයි NED කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙය හරිද? දාලා සුළු කරා මේක තමයි එන්නේ හරිද? NED. එතකොට මේ ඔය NED වෙනුවට මම දාගන්නවා අර මං කිව්ව එක. දාලා එතකොට මෙන්න මේ වගේ එකක් තමයි දාලා සුළු කරාම එන්නේ. ටිකක් දාලා බලන්න හරිද? දාලා බලන්න ඊට පස්සේ මං කරන්නේ ආයෙත් මට ඕනේ අර විදිහට මේ අපි කලින් කරපු ගැමා ෆන්ක්ෂන් එක විදිහටම ආදේශ දාන්න ආදේශ දාලා අවකලනය කරන්න අවකලනය කරලා අර ආදේශමයි අර අවකලනයමයි හරිද මේක ඒ ආදේශයමයි ඊට පස්සේ මෙයාව ගැමා ෆන්ක්ෂන් එකක් විදිහට හදාගන්න හැබැයි අර n එක සමහර විට වෙනස් වෙන්නේ n ඍණ එක සමානයි දැන් 3 බෙදීම 2යි කියලා තියෙනවා හරිද ගැමා ෆන්ක්ෂන් එක ගත්තොත් එහෙම ගැමා ෆන්ක්ෂන් එකක් විදිහට ලියාගත්තොත් දැන් එන්නේ n ඍණ එක කියන්නේ 3 බෙදීම 2 ඒ අර විදිහට සුළු කරාම එන උත්තරය තමයි මෙන්න මේක. එතකොට මෙයා වෙනුවට මට මෙයාව ආදේශ කරගන්න පුළුවන්. මම කලින් කිව්වනේ කොහොමද ගැමා ෆන්ක්ෂන් එක සුළු කරන්න කියලා. මෙයාව ආදේශ කරගන්න පුළුවන්. හරිද? ගැමා ෆන්ක්ෂන් එක. ඊට පස්සේ ඉතින් එහෙම දාගන්න පුළුවන් නේ. එතකොට මෙයා වෙනුවට මෙයා දැම්මට පස්සේ මේ ෆයිට මේ ෆයි කැපිලා ගිහිල්ලා අපිට එන උත්තරේ මෙන්න මෙච්චරයි කියලා. මේ සුළු කරලා තියෙන්නේ 3 බෙදීම 2යි NKT. මේක ඇවරේජ් එක ගන්න ඕන නම් n ගෙන් බෙදා ගන්න පුළුවන්. දෙක මේ ඒතර
තුන බෙදීම දෙකයි KT අර මතකනේ ඉස්සර අපි පාවිච්චි කරපු සමීකරණයක්. එතකොට මේ ඔය ගෑස් එකේම හීට් කැපැසිටි එක CV ස්පෙසිෆික් හීට් එක නැත්තම් ඒ කියන්නේ අපිට ඔය තරම් අපිට තරම් වලයි කෙමිස්ට්‍රීලයි කෙමිස්ට්‍රි වල තර්මෝඩයිනමික්ස් වලයි කිව්වේ මෙන්න මේක කොන්ස්ටන්ට් වොලියුම් වෙලාවෙදි මේ du බෙදීම d මේ ඩාබජු බෙදීම ඩාබටීනේ. එතකොට මට පුළුවන් මෙන්න මේ ගත්ත උත්තරේ තියෙනවනේ මේකනේ මෙයාව මේ u වෙනකොට දාගන්න. එක පාරක් t විශේෂ නවකලනය කරාම කීයද? මේ එතකොට කීයද? nk නෙන්නේ නේ nk නෙන්නේ දෙක බෙදීම nk හරිද? එතකොට අපිට k කියන්නේ බෝල්ට්ස්මාන් කොන්ස්ටන්ට් එක එයාව ලියාගන්න පුළුවන් r බෙදීම n කියලානේ. එතකොට r බෙදීම n මේ මේව කැපිලා යනවා. එතකොට එනවා cv සමානයි 2 බෙදී 3 බෙදීම 2යි r කියලා. ඕක තමයි මොකක්ද හිට ඕකත් ඇප්ලිකේෂන් එකක් හරිද? ඊට පස්සේ තියෙන්නේ අපි අර ගත්ත ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් එක ගන්න එක මෙන්න මෙයා. මෙන්න මෙයාව ගන්න එක. මේක අහලා තියෙනවා හැම තැනම හරිද? මේ පාස් පේපර්ස් ටිකක් බලන්න ඩ්‍රයිව් එකේ තියෙනවනේ. මේක අහලා තියෙනවා අවුරුදු 3-4ක. මේ කියන්නේ සමහර තැන්වල මෙයාව දීලා තියෙනවා. සමහර තැන්වල මෙයාව දීලා නැහැ. හරිද? මෙයාව දීලා තියෙනවා. අපි දාන්න ඕනේ එතකොට මේ භාගය ME වර්ගය කියලා අරගෙන මේ දැන් මේක කරන්නේ මෙහෙම. හරිද? මෙයාව හොයන්නේ අපි NED ගන්නවනේ. එයාව ගන්න. එයාව ගත්තට පස්සේ මම හොයාගන්න ඕනේ මොකද NVDV තමයි හොයාගන්න ඕනේ. මෙයාව තමයි හොයාගන්න ඕනේ. එයාගෙන් FV ගන්න ඕනේ. හරිද? අන්න එහෙම තමයි ගන්න ඕනේ. එතකොට NVDV ගන්න නම් මම කරන්න ඕනේ මොකද්ද? මෙතන E පද v කියන්නේ වෙලොසිටි එකනේ. ඒකෙන් රිප්ලේස් කරගන්න ඕනේ. g එකයි වෙලොසිටි එකයි අතර සම්බන්ධයක් හොයාගන්න ඕනේ. මොකක්ද තියෙන සම්බන්ධය? චාලක ශක්ති සමීකරණය තමයි තියෙන්නේ. භාගය mv වර්ගය. ඕක තමයි චාලක ශක්ති සම්බන්ධය. හරිද? දැන් අපි මේ සලකන්නේ ලේසියට මෙතන දැන් සාමාන්‍යයෙන් නම් අපි කියව විදිහට xyz කියලා දිශා තුනක් තියෙනවානේ. ඒ දිශා තුනට වෙන වෙනම සලකන්න ඕනේ. අපි සලකන්නේ මේ තුන එක සමානයි කියලා v වර්ගය කියලා අරගෙන හරිද? මේ එතකොට මම මෙයාව අවකලනය කරනවා DE බෙදීම DV වලින්. එතකොට මට මේ V DV කියලා මෙතෙන්ද ගන්න පුළුවන්. DE සමාන MV DV කියලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන E වෙනුවට දා ගන්නවා භාගය MV වර්ගය කියන එක. මෙතනත් මේකටත් දා ගන්නවා. D වෙනුවට දා ගන්නවා MV DV කියලා. එතකොට මේ තියෙන ඒක ආදේශ කරලා ආදේශ කරාට පස්සේ මේ තමයි සුළු කරලා එන උත්තරේ. ඕකෙන් මට කරන්න පුළුවන් ඕකෙන් මෙන්න මෙයාව පැහැදිලිනවා. මේක තමයි අර තරෙන්සර්ගේ පාඩමේ තිබ්බ අර දිග සමීකරණ. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති චක්‍රවල. හරිද? ඕක තමයි සමීකරණ. හරිද? ඊට පස්සේ දැන් මෙව්වල තියෙනවනේ මතකද? most probable speed එක. ඊට පස්සේ තියෙනවා මොකද්ද? average speed එක root mean square speed එක. හරිද? ඔය තුනක් තියෙනවනේ. ඔය වර්ග තුන හොයන්න most probable එක ඕ දාන්න අතර මේ most probable speed එක ගත්තොත් එහෙම ඒකදී අපි කරන්නේ මෙන්න මෙයාව මොකද්ද කරන්නේ අවකලනය කරලා ඒක බිඳුවට සමාන කරලා උපරිමයක්නේ උපරිමයක් හොයන්න ඒක අවකලනය කරලා බිඳුවට සමාන කරලා මේ කරලා තියෙන ඒක අනිත් එක තමයි මේ මෙතනත් LN ගන්නවා හරිද LN ගන්නවා LN අරගෙන එයාව අවකලනය කරාට පස්සේ එනවා මේ මෙන්න මෙහෙම එක හරිද ඊට පස්සේ ඒකෙන් ඒක බිඳුවට සමාන කරලා තමයි ගන්න හරිද මේක එල්ලෙන් දැම්මොත් එහෙනම් මෙන්න මෙහෙම බෙදෙනවා හරිද මේ ගුණ කිරීම එකතු කිරීම විදිහට ලියුව හැකිනේ අපිට ලිව්වට පස්සේ අවකලනය කරනවා යා අවකලනය කරොත් එහෙම මේ සම්පූර්ණ පදේ බාණ්ඩ මේ නියතයක් අපි අවකලනය කරන්නේ v වලින් හරි වේගී
මෙතන වේගෙත් එක්ක මුකුත් නැහැ මේ බිඳුවයි. මෙතන ඔන්න තියෙනවා අපි දන්නවා ln වල අවකලනය මේ එකයට v. මෙයාගේ අවකලනය ගණ්ඩ දෙයක් නෑ මේ අපකලනේ මෙන්න මේකයි කියලා ගන්නවා. මේකනේ ln ගත්තට පස්සේ මෙයා වෙනවනේ මෙයාගේ අවකලනය මේක. හරිද? එහෙම තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ පදයේ අවකලනය වෙන්නේ එකයට nv dn v බෙදීම dv. හරිද? ඕක වෙන්නේ ඇයි? ඔය අවකලනයේ සම්බන්ධය. ඕක ඔහොම එකක්. හරිද? මේ මෙතන ලියලා තියෙනවා. ඒකෙන් මට පුළුවන් මෙයාව බිඳුවට සමාන කරලා බිඳුවට සමාන කරලා ඉතින් ඕන්න අයිති එහෙම සලකන්න ඕනේ නැහැ. මේකම බිඳුවට සමාන කරත් අවුලක් නැහැ. මේ මෙහෙම ගන්න ඕනේ නැහැ. nv බෙදීම dv බිඳුවට සමාන කරත් එකයි. අර දෙකම එකයි. හරිද? මම මේ ඇත්තට මේන විදිහේ කිව්වේ. ඒ කියන්නේ මෙහෙම කරත් හරි පැටලෙනවා නම් මේක බිඳුවට සමාන කරත් හරි. මෙහෙම ගන්න ඕනේ කියලා ගන්න. ඒතකොට ලේසියිනේ. හරිද? මේ දෙකම එකයි උත්තරේ ඒක. ඊට පස්සේ ඒක බිඳුවට සමාන කරනවා කියන්නේ මේ පදේ බිඳුවට සමාන කරනවා කියන එක. ඒ කියන්නේ මේක මේ ඇතුලේ තියෙන එක කියනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයා බිඳුවට සමාන කරනවා කියලා තමයි කියන්නේ. එහෙම සමාන කරොත් මට එනවා VB සමානයි මෙන්න මෙයා කියලා. හරිද? දෙයක් බලා ගන්න තේරෙන්නේ නැත්තම් කියන්න. ඇවරේජ් ස්පීඩ් එක ගත්තොත් එimhe ඇවරේජ් ස්පීඩ් එකේ සමීකරණය තමයි මේක. හරිද? මේකත් මතක තියාගන්න වෙයි ඇහුවොත්. හරිද? ඊක්වේෂන් එන ගොඩක් එනවා මතක තියාගන්න. ඊට පස්සේ මෙතන අපි දන්නවනේ මෙතන NV DV ට සම්බන්ධය එතකොට NV DV මෙන්න මෙතන ගත්තානේ. අන්න එයාව මෙතෙන්ට ආදේශ කරලා එයාව ආයි පාරක් අවකලනය කරන එක තමයි වෙන්නේ. හරිද? එතකොට අවකලනය කරනකොට මෙන්න මෙයාව ගත්තොත් මේක නම් දෙන්න ඕනේ. මෙන්න මේ වගේ වැලියු එකක් කියලා. මෙන්න මේ පාර්ට් එක දෙන්න ඕනේ. හරිද? මේ පාර්ට් එක දෙන්න ඕනේ. මෙයාව මේ අවකලනය ඇතුලේ තිබ්බොත් මෙන්න මේ වගේ සම්බන්ධයක් දී. එතකොට එක බෙදීම දෙකයි ඒ වර්ගය කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙන්න මේ v ව ගුණ වෙලා දිනන ඍණ m 2kt කියලා අන්න ඒක. හරිද? එතකොට මේ දාන්නේ 2kt බෙදීම m ගේ වර්ගය. මේක හරිද? ඊට පස්සේ ඒකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙයා. හරිද? මොනවද තමයි. ඊට පස්සේ √ mean square එකට සම්බන්ධ මෙයා ඒකත් මතක තියාගන්න වෙනවා. ඊට ආයි මොනවද වෙන්නේ NVDV නේ තියෙන්නේ NVDV ගේ අතන අපි ඔප්පු කරපු එක ගත්තා අරගෙන මෙතෙන්ට දැම්මා ඊට පස්සේ ආයි අපිට මේකට අර වගේ සම්බන්ධයක් තමයි ඉන්නේ. ඒකට මේක අපිට මෙන්න මෙහෙමයි කියලා අපිට කියන්න වෙන අවකලනය කරලා ගන්න දිග වැඩි උක මේ වෙනස් වෙන ඒවා දෙකක් තියෙනවනේ. ඔතෙන්ට මේ ගැමා ෆන්ක්ෂන් එක දාන්නත් බෑ. එතකොට ඉතින් අපිට දෙන්න වෙනවනේ. ගැමා ෆන්ක්ෂන් එක බෑනේ. බෑනේ ගැමා ෆන්ක්ෂන් එක කියන්නේ මෙයාටනේ. ඔය එතකොට දෙනවා මං සාමාන්‍යයෙන්. ඔය කොහොමද තමයි මැඩම් කරලා තියෙන්නේ. එතකොට RMS මෙන්න මෙච්චරයි කියලා එනවා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල අපිට අලුතෙන් කරා. හරිද? ඇප්ලිකේෂන්ස් කියලා මෙන්න මෙතන අලුතෙන්ද මන් දන්නේ අර කොහොම වෙන නෝට් එක තිබ්බේ. effect of temperature කියන එක අර ඒ ලෙවල් වල තියෙන ඒවා තමයි. ඊට පස්සේ කැටලිස්ට් එකක් වෙනකොට මේකේ අර EA වෙනස් වෙන එක ඊට පස්සේ මෙතන මොකද්ද කැටලිස්ට් එකක් තියෙනකොට ඔය ට්‍රාන්සිෂන් එක වෙනස් වෙන එක ඊට පස්සේ ඔය ගෑස් මික්ස්චර්ස් තුනක ඔන්න ඔහොමයක් කරා අපිට හරිද ඊට පස්සේ මේ වෙන PDF වල දින අපිට කරේ නැද්ද කොහෙද මේ ඉන්නකො දැන් උතනින් මේ මගේ නෝට් එක ඉවරයි හැබැයි මේ මොකේද අපි ඉසුරු අයියාගේ නෝට් එකේ තියෙනවා මේ මෙන්න මේ මැක්ස්වෙල් වෙලොසිටි ඩිස්ට්‍රිබියුෂන් ඉන්න given direction කියලා. මේ පාර්ට් එක කරේ නෑ මං හිතන්නේ. මං ගියපු දවසක නම් කරේ නෑ. ඒක හින්දා මේකෙන් නම් ඉන්නේ නැති වෙයි. කට්ටිය බලා ගන්න ඒගොල්ලන්ට. හරිද? මම මේ නෝට් දෙකම දාන්නම්. බලා ගන්න. මේ ටික කරාට ඉතින් මේ අපිට කරේ නෑ. ඉතින් කරලා තේරුමක් නෑනේ. කරා නම් කියන්න මේක. හරිද? මං කියලා දෙන්නම්.
කරා නම් කියන්න කරේ නෑ මං හිතන්නේ මගේ දැනුම අනුව කරේ නෑ. මම එක දවසයි කියන්නේ ජනවාරි පළවෙනිද මං ගියේ නෑ. එදා කරා නම් තමයි එදා කරේ බෝස් අයින්ස්ටයින් එක. මේ එදා මං හිතන්නේ මේකයි අනිත් එක තමයි මෙන්න මෙයා. ඉන්ටර්වියු ඔෆ් ඇන් අයිඩියල් ගෑස් මේක කරෙත් නෑ. මේ දෙක කරලා තියෙනවා නම් මේ කියන්න මං කියලා දෙන්නම් දැන් කියන්න. මම හිතන්නේ කරේ නෑනේ. ඔහොම ඕක තමා තියෙන්නේ ඔය මේ මැක්ස්වෙල් බෝල්ස්මාන් එකේ. බෝස් අයින්ස්ටයින් එකත් මම ලිව්වා නෝට් එක මම ඒක දාන්නම්. බෝස් අයින්ස්ටයින් එකේ තියෙන බෝසෝන් ගැන කතා කරන්න. මේක එන්නේ ගයන් කිව්වා එන්නේ නැහැ කියලා. කියන්නේ මැඩම් කියලා තියන්නේ මෙතෙන්ට මැක්ස්වෙල් බෝල්ස්මාන් වලට එනවා කියලා. හැබැයි දායිත් දන්නෙත් නෑ මං. හරි දන්නේ නැහැ හරියට. ටිකක් මේ නෝට් එකත් බලාගෙන යන්න අර ස්ටෙප් ටිකම තමයි. අර ස්ටෙප් ටිකම තමයි මේ ඒකෙත් හොයන්න ඕනේ FE. එතකොට FE ටිකක් වෙනස් අරකට වඩා. ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් එක මේ ඩිස්ට්‍රිබියුෂන් ෆන්ක්ෂන් එකේ මේ ටිකක් වෙනස් අරකට වඩා. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඊට පස්සේ මේ මෙයාත් සාමාන්‍ය එකම වගේ පොඩ්ඩයි වෙනස්. හරිද? එකමද මන් දන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ තියෙන ඇප්ලිකේෂන් එක තමයි ප්ලාන්ක්ස් ලෝ ඔෆ් රේඩියේෂන්. අර මතකද ක්වොන්ටම් වල තිබ්බ අර මේ අර වෙනස් වෙන හැටි අර මතකද? මෙන්න මේ සමීකරණ තිබ්බා. මේක ඔය මේ රේලි ජීන්ස් ලෝ ගගා තිබ්බ අර රේඩියේෂන් එකක් එද්දී ඒක අර උෂ්ණත්වය වේව්ලෙන්ත් එක්ක වෙනස් වෙන මොකක්ද තිබ්බ අන්න ඒක තමයි මේ තියෙන්නේ. හරිද? ඒක ගන්න ඉතින් තමයි මේ මොකද ෆෝටෝන් කියන්නේ බෝසෝන් වර්ගයක්. අපි මේ බෝස් අයින්ස්ටයින් එක කියන්නේ බෝසෝන් ගැන කතා කරන්නේ. හරිද? මේ ටික කියව ගන්න මම මේ නෝට් එකක් දාන්නම්. අහයිද දන්නේ නැහැ. මේත් අර වගේම තමයි. මේකෙත් අර වගේම ගැමා ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්ලාන්ක්ස් එකෙත් මෙතන තියෙන්නේ සම්පූර්ණ මම පියවර එක කියලා තියෙනවා. මේ ටික බලා ගන්න ඉතින් ආවෙ නැත්තම් අපරාධෙන මේ ඉන්නේ නැහැ කියලා තියෙන්නේ. මේක බලා ගන්න ඒ උනාට එන්න කලින් නේද? මම බලා ගන්න ඔච්චර තමයි. ඉතින් මේ හොඳට ගන්න ප්‍රශ්න තියෙනවා නම් දාන්න පාස් පේපර්ස් කරන්න ටිකක්. පාස් පේපර්ස් වල අර උත්තර ඩ්‍රයිව් එකේ තියෙනවා. ඔච්චර තමයි. එතකොට මීටින් එක මෙතනින් එන්ඩ් වෙලා. යා හරි. රෙකෝඩින්ග්ස් දාන්න. ගොඩක්ම අරවත් එක්ක නෝට් එක බලාගන්න මම නෝට් එකේ රෙකෝඩින්ග් දෙකම දාන්න. මේ බෝස් අයින්ස්ටයින් එකත් බලා ගන්න යන්න කලින් හරිද? ටිකයි වෙනස් අරකට වඩා.